සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම Type SP YouTube channel එකට. ඉතින් අද අපි අරන් ආවේ Spy X Family කියන සීරීස් එකේ පළවෙනි සීසන් එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කෙලින් බලමු මොකද වෙන්නේ කියලා. තානාපති කාර්යාලයට යන කාර් එකක් තිරිංග ක්‍රියාත්මක නොවීම හින්දා ඔස්තානියාවේදී විනාශ වෙනවා. මේ අනතුරින් මේ යන්නේ රාජතාන්ත්‍රික නිලධාරියෙක්. එක ඝාතනයක් බව තවත් නිලධාරි කොට්ටාසයක් පවසනවා. වෙස්ටලිස් රාජ්‍යයට එරෙහිව යුද්ධයක් සැලසුම් කිරීමට මේ සිදු කරපු බව තමයි ඔවුන් කියන්නේ. ඉතින් ඒ ගැන හොයන්න මෙයාලා එයාලගේ හොඳම ඒජන්තවරයා යොදවනවා. ඒ තමා ට්විලයිට්. මෙයාව යොදවලා තමා ඔත්තු බලන්න හදන්නේ. ඊට පස්සේ කතාව රෙස්ටොරන්ට් එකට අරන් යනවා. මෙතනදී කැරන් සහ රොබර්ට් බ්‍රේක් අප් වෙනවා. රොබර්ට් කියන්නේ ට්විලයිට් ඔත්තු බලන්න යොදාගත්ත නමක්. ඊට පස්සේ දුම්රිය ස්ථානයකදී මෙයාට කෝඩ් C කියලා අලුත් මෙහෙයුමක තොරතුරු හම්බ වෙනවා. ඉතින් මේ මෙහෙයුමේ නම තමයි ස්ට්‍රික්ස් මෙහෙයුම. එතකොට ට්විලයිට්ගේ ඉලක්කය වෙන්නේ ජාතික එක්සත් පක්ෂයේ නායක ඩොනවන් ඩෙස්මන්ගේ රාජ විරෝධී ක්‍රියා විමර්ශනය කරන එක. ඒ සඳහා ඔහුට ඔහුගේ ළමයෙක්ව ඩෙස්මන්ගේ දරුවා යන පාසලට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ මගින් තමයි ඔත්තු බලන්න මෙයා කටයුතු කරන්න ඕන. ඉතින් ඒ සමුළුවට ගිහිල්ලා විමර්ශනය කරන්න තමයි ට්විලයිට්ට පැවරෙන්නේ. ට්විලයිට් වැඩේට බහින්නේ ලොයිඩ් ජෝර්ජ් විදිහට. මෙයාගේ රැකියාව මනෝ චිකිත්සකවරයෙක් විදිහට වැඩ කරන එක. මොහු ගෙයක් මිලදී ගන්න තැනකින් තමයි ඊළඟට කතාව අරන් යන්නේ. ඊට පස්සේ මොහු යනවා ළමා නිවාසයකට. ළමයෙක්ව හදාගන්න කියලා. මොකද මෙහෙයුමට ළමයෙක් අත්‍යවශ්‍යයි. මෙයා හොයන්නේ කියන්න ලියන්න පුළුවන් ළමයෙක්. ඉතින් මෙතනදී මොහුට හම්බෙනවා ආන්‍ය කියන චූටි ගෑනු ළමයව. මෙයාට අනිත් ළමයින්ට සාපේක්ෂව වැඩි බුද්ධියක් තියේ. ඒ වගේම අනිත් අයගේ හිත් කියවීමේ හැකියාවකුත් මේ ආන්‍යයට තියෙනවා. මෙතනදී කියනවා අය නොදැනුවත්ව කිසියම් සංවිධානයක් විසින් සිදු කරපු පරීක්ෂණයකින් නිර්මාණය වූ කෙනෙක් කියලා. ඉතින් ලොයිඩ් ඒ කිව්ව අපේ කතානායකයා ට්විලයිට් මේ ආන්‍යාව ඔහු අලුතින් මිලදීගත් ගෙදරට එක්ක යනවා. ඊට පස්සේ දෙන්න එක්ක කඩේට යන්න වීදියේ ගමන් කරද්දී ආන්‍යා ලොයිඩ්ගේ හිත කියවනවා. ඊට පස්සේ ලොයිඩ් ළමයින්ව බලා ගන්න විදිය ගැන පොත් කියවන්න පටන් ගන්නවා. ඉතින් මේ පොත් කියවන්න හේතුව තමයි ලොයිඩ්ට ළමයින් බලා ගැනීම සම්බන්ධව කිසිම අයිඩියා එකක් නැහැ. එතෙන් අයිඩියා එකක් ගන්න මෙයා පොත් කියවනවා. ඊට පස්සේ ලොයිඩ් ආන්‍යාව ගෙදර තියලා එළියට යන්න හදනවා. ඒත් ආන්‍යා ඒක කරන්න දෙන්නේ නැහැ. බැරිම තැන දොර අගුළු දාලා ලොයිඩ් එළියට යනවා. ඊට පස්සේ මෙයාට ආන්‍යාව පාසල් අතුරත් ගන්න අවශ්‍ය ලියකියවිලි ටික එයාට එයාගේ සගයෙක් මාර්ගයෙන් හම්බ වෙනවා. ආන්‍යා මෙහෙම ඉද්දි ට්විලයිට්ගේ මූලස්ථානයට පණිවිඩ යවන උපකරණ අරන් සෙල්ලම් කරනවා. එතනදී මේ පොඩි කෙල්ල ඔයාට පුළුවන් නම් මාව අල්ලගන්න කියලා කේතයක් යවනවා. එතකොට එතනදී ප්‍රධානීන්ට මේ කේතය ඇහෙනවා. නැවත ලොයිඩ් ගෙදරට එනකොට මැරියෝ වගේක් ගෙට පැනලා ලොයිඩ්ට පහර දෙන්න හදනවා. නමුත් ලොයිඩ් මැරියොන්ට පහර දීලා ආන්‍යාව හොයන්න ගන්නවා. මෙතනදී මැරයෙක් පිටිපස්සෙන් ඇවිල්ලා ලොයිඩ්ගේ ඔළුවට පහරක් එල්ල කරනවා. ඒ හින්දා ඔහුට සිහි නැතුව බිම දෙකට වැටෙනවා. දැන් අපිට පේනවා ආන්‍යා පණිවිඩ ආපු මූලස්ථානයේ අය ආන්‍යාව පැහැරගෙන. ඉතින් එතන ලොයිඩ්වත් අරන් එනවා. ප්‍රධාන ලොයිඩ්ගේ මූණට දාලා තියෙන බෑග් එක අයින් කරද්දී එතන ඉන්නේ උන්ගෙම සගයෙක්. ඒත් එක්කම ලොයිඩ් ආන්‍යාවත් අරන් එතනින් පයින්නවා. ඊට පස්සේ ඔහු ලියුම් කඩදාසියක් ලියලා ආන්‍යාට දෙනවා මේක පොලිස් ස්ටේෂමට දෙන්න කියලා. ඒ වගේම පොලිස් ස්ථානයට යන්න ඕන පාරත් ආන්‍යාට පවසනවා. හැබැයි ට්විලයිට් හිතන්නේ මේක පොලිසිය දැක්කහම ආන්‍යාව හොඳ ළමා නිවාසයකට බාර දෙයි කියලා. නමුත් ආන්‍යාව දැනගන්නවා. එයාට හිත කියවන්න පුළුවන් හින්දා. ඉතින් මේ අතරතුරේ මැර කණ්ඩායම දොර කඩන් එනවා. ඒත් එන පාරේ උගුල් අටවලා තියෙනවා. ඉතින් ඒ උගුල් වල මාර්ගයෙන් ට්විලයිට් මැරයින්ට පහර දෙනවා. ඊට පස්සේ කණ්ඩායම් නායක එඩ්ගාර්ගේ හිසට පිස්තෝලේ තියාගෙන ට්විලයිට් කියනවා මම ඔයාගේ දුව කැරොන් ගැන හැමදේම දන්නවා කියලා. ඇයට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍ය නම් මට පාඩු ඉන්න දෙන්න කියලා ට්විලයිට් තර්ජනය කරනවා. ඉතින් නැවත ට්විලයිට් ගෙදර යන්න හදද්දී ආන්‍යා පාරේ ඉඳලා හම්බ වෙනවා. නැවත ට්විලයිට් ආන්‍යාව ගෙදර අරන් යනවා. ඊට පස්සේ ආන්‍යාව මෙහෙයුමේ හැටියට පාසලට බදව ගන්න විභාගය ලියන ට්විලයිට් එක්ක ඇවිත්. ඉතින් ආන්‍යාත් විභාගය ලියනවා. ඇත්තටම ආන්‍යා විභාගේ පාස් වෙලා. දෙන්නම සතුටින් hina වෙනවා. ඊට පස්සේ මේ ගෙදරට ලියුමක් එනවා. පවුලේ සම්මුඛ පරීක්ෂණය කියලා. ඉතින් ඔන්න ඔය විදිහට Spy X Family Season 1 හි පළවෙනි එපි ඉවර වෙනවා. ඉතින් අපි ඊළඟ එපිය බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් ඊළඟ මිෂන් එක තමයි ආන්‍යාට අම්මා කෙනෙක් හොයාගන්න එක. දැන් තමයි ට්විලයිට්ට ස්ට්‍රික්ස් මෙහෙම ලබා දීලා තියෙන්නේ වයිස් කියලා සංවිධානයෙන් කියලා කියන්නේ. ඉතින් මෙහෙම ඊළඟ අදියරට තමයි යන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ කතාව අරන් යන්නේ යෝර් කියලා ගෑනු ළමයෙක් දිහාවට. මේ තැන ගෑනු ළමයි 4 දෙනෙක් කතා බහ කරමින් ඉන්නවා. ඉතින් පේන විදිහට රෙස්ටොරන්ට් එක තමයි මේගොල්ලෝ ඉන්නේ. මේගොල්ලෝ රෙස්ටොරන්ට් එකේ සේවකාව විදිහට තමයි වැඩ කරන්නේ. මෙතනදී එක යාළුවෙක් කියනවා ලබන හතිය මගේ ගෙදර පාටියක් තියෙයි. ඒකට එයාලා හැමෝම එන්න ඕන කියලා කියනවා. හැබැයි එහෙම එද්දි Tamanගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එන්න කියලා ඉතින් මෙයා කියනවා. ඇත්තටම යෝර් තනිකඩයි. ඉතින් යෝර් කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඇය එයාගේ නිවසේ ඉන්නකොට
ඇමතුමක් එනවා. ඒ යූරි. ඒ තමයි ඇගේ මල්ලි. ඉතින් ඔහු කියනවා ඔයා ඉක්මනට විවාහ යුතුයි කියලා. දැන් ඇයටත් පාටියට යන්න අවශ්‍යයි. ඉතින් නැවතත් උරට ඇමතුමක් එනවා. ඒ සාප්පුව අයිතිකරුගෙන්. ඔහු කියනවා ඔයාට තවත් සේවාදායකයෙක් ඉන්නවා. තෝන් කුමරිය කියලා. රොයල් හෝටලයේ කාමර අංක 1307 ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් කතාව කුමරිය පැත්තට අරන් යන්නේ. ඇත් කුලී ඝාතකයෙක්. ඇය රොයල් හෝටලේ ඉන්න විගණන දෙපාර්තමේන්තුවේ උප ඇමති බ්‍රෙනන් ඇතුළු පිරිසක් මරා දමනවා. ඇත්තටම මේ තෝන් කුමරිය කියන්නේ යෝර්ට ඇය ඝාතකයෙක්. නැවත කතාව ටුයිලයිට් පැත්තට අරන් යනවා. කාන්තාවක් හොයමින් තමයි ටුයිලයිට් ඉන්නේ. ඉතින් ඊට පස්සේ ආන්‍යව ඇදුම් අරන් දෙන්න මේ දෙන කඩේකට යනවා. මෙන්න මෙතනදී ටුයිලයිට් යෝර්ව මුණ ගැහෙනවා. මෙතනදී ආන්‍ය යෝර්ගේ හදවතත් කියවනවා. ආන්‍ය දන්නගන්නවා එයා ඝාතකයෙක් කියලා. දැන් යෝර් සහ ටුයිලයිට් කතා බහ කරනවා. ඉතින් ෂොප් එකෙන් එළිය තමයි මේ දෙන්න කතා බහ කරන්නේ. ඉතින් දෙන්නගේ අවශ්‍යතා කියනවා. ඉතින් දෙන්න ඒවට එකක වෙනවා. ඉතින් ඊට පස්සේ සෙනසුරාදා පාටියේදී හමු වෙමු කියලා දෙන්න එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඊට පස්සේ ආන්‍ය සහ ටුයිලයිට් නැවත ගෙදර යනවා. බටහිරින් සොරකම් කරන කලාකෘති නැවත ලබා ගැනීම සහ ජාවාරම් කල්ලි ඉවත් කිරීම යනුවෙන් ටුයිලයිට්ට මෙහෙයුමක් ඇවිල්ලා. ඒක සම්බන්ධ තොරතුරු ටික මෙයාට ලැබෙනවා. හැබැයි ඒක සෙනසුරාදා තමයි වැළලා තියෙන්නේ. ඉතින් ටොයිලට් එයාගේ සගයත් එක්ක වැඩේට බහැලා ඉන්නේ. ඉක්මනින් වැඩ ඉවර කරලා පාටියට යන්න තමයි මේගොල්ලන්ගේ ප්ලෑන් එක වෙන්නේ. ඉතින් මේ දෙන වැඩේට බහැලා ඉන්නේ ජාවාරම්කාරයින්ට ගහලා කලාකෘති අරන් පයින්නවා. ටික දුරක් පැනලා යද්දි මේගොල්ලන්ගේ වාහනේ ජාවාරම්කාරයින්ගේ වාහනයක හැපෙනවා. ඊට පස්සේ කතාව යෝර්ගේ පැත්තට අරන් යනවා. ඇයගේ අවාසනාවට තනියම පාටියට යන්න ඇයට සිද්ධ වෙනවා. මෙතනදී ඇයට අපහාස රැසකට මුහුණ දෙන්න වෙනවා ඇයගේ හෙළියන් අතින්. හැබැයි එකපාරට මෙතනට ලොයිඩ් ඒ කිව්වේ ටොයිලයිට් එනවා. හැබැයි එන්නේ ලේ පෙරාගෙන. ලොයිඩ් ආවත් යෝර්ව ඇයගේ යෙහෙළියන් අපහසුතාවයට පත් කරනවා. මුත් ඇයව ඒ වගේන් බේරගන්න ලොයිඩ් කටයුතු කරනවා. ඊට පස්සේ මේ දෙන්නා ගෙදර යන්න හදනවා. ඉතින් එහෙම ගෙදර යන්න හදද්දී නැවතත් අර ජාවාරම්කාරින්ගේ ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් මේගොල්ලෝ වෑන් රථයෙන් බැහැලා දුවගෙන යද්දී ජාවාරම්කාරයෝ පහර දෙනවා. හැබැයි ජාවාරම්කාරයින්ට මේ දෙන්නම එකතු වෙලා පහර දෙනවා. හැබැයි ටුයිලයිට් යෝර්ගේ පහර දීමට පුදුමයට පත් වෙනවා. ඉතින් මේ අල්ල පනල්ලේ ඇය අහනවා අපි විවාහ වෙමුද කියලා. ඉතින් කොහොම හරි ටුයිලයිටුත් ඒකට එකග වෙනවා. ඊට පස්සේ ටුයිලයිට් බෝම්බයක් දානවා ජාවාරම්කාරයෝ ඉන්න දිහාවට. හැබැයි බෝම්බේ ක්ලිප් එක යෝර්ගේ ඇඟිල්ලට දාලා ජීවිස ගන්නවා. ඉතින් ඒ ටොයිලට්ගේ මෙහෙයුම අවසන් වෙනකන් සහ ඇයගේ මිනි මැරුම් ටික අවසන් වෙනකන් විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට ස්පයි එක්ස් ෆැමිලි සීසන් 1 හි දෙවෙනි එපිසෝඩ් ඉවර වෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකකුත් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. දැන් අපි ඉක්මනින්ම ඊළඟ එපිසෝඩ් වලින් හමු වෙමු. එතකන් සුබ ගමන්.